බුදුදහම සහ විද්‍යාව සරල පැහැදිලි කිරීම. බුදුදහම සහ විද්‍යාව මේ දෙකම ඇත්තටම සොයන්නේ සත්‍යය. එකක් ආගමක්, අනික පරිේශනයක්. හැබැයි බුදුදහමේ කියන ගැඹුරු කරුණු නූතන විද්‍යාව එක්ක ඇත්තටම ගැලපෙනවද? නැත්තම් මේක අපේ හිතේ මවාගත්ත සමානකමක් විතරද? අද අපි ඒ ගැන ටිකක් සරලව කතා කරමු. බුදුන් වහන්සේ දේශනා කළේ හේතුවක් නැතිව කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාදය. විද්‍යාවෙත් කියන්නේ ඕකමයි. නිව්ටන්ගේ 3 වෙනි නියමය මතකද? සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ලෝකේ කිසිම දෙයක් නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම බලපාන හේතුවක් තියෙනවා කියලා බුදුදහමයි විද්‍යාවයි දෙකම පිළිගන්නවා. බුදුදහමේ මූලිකම ඉගැන්වීමක් තමයි අනිත්‍යය. ඒ කියන්නේ හැමදේම වෙනස් වෙනවා කියන එක. විද්‍යාවෙන් මේක ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? බලන්න. අපේ ඇඟේ සෛල හැමතිස්සෙම මැරෙනවා. අලුතෙන් හැදෙනවා. පරමාණුවක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන නිතරම චලනය වෙනවා. විශ්වය පවා දවසින් දවස ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් එක තැන තියෙන්නේ නැහැ. හැමදේම තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා. අද වෛද්‍ය විද්‍යාවෙන් කියනවා භාවනා කරනකොට අපේ මොලේ ව්‍යුහය පවා වෙනස් වෙනවා කියලා. මතක ශක්තිය වැඩි වෙනවා, ආතතිය අඩු වෙනවා. බුදුදහමේ සතිපට්ඨාන සූත්‍රයෙන් එදා පැහැදිලි කළේ මේ මයින්ඩ්ෆුල්නස්, එහෙමත් නැත්නම් සිහියෙන් ඉන්න එක ගැනයි. හිත පාලනය කරන එක ගැන එදා බුදුදහම කියපු දේ අද නියුරෝසයන්ස් පරිේශන මගින් ඇත්ත කියලා ඔප්පු කරමින් ඉන්නවා. බුදුදහම කියන්නේ අන්ධ භක්තියෙන් අදහන්න ඕනේ දෙයක් නෙවෙයි. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ කිව්වේ කවුරුත් කිව්ව පළියට පිළිගන්න එපා. පරීක්ෂා කරලා බලලා ඇත්තනම් විතරක් පිළිගන්න කියලා. මේක තමයි විද්‍යාවේ පදනමත්. ඕනෑම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න කලින් පරීක්ෂණ කරලා බලන්න ඕනේ. ඒ නිසා බුදුදහම කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන දර්ශනයක්. බුදුදහමයි විද්‍යාවයි කියන්නේ එකම දේ නෙමෙයි. විද්‍යාව භෞතික ලෝකය ගැන හොයද්දී බුදුදහම හිතේ නිදහස ගැන හොයනවා. හැබැයි මේ දෙකම එකතු කරලා බැලුවොත් අපිට ජීවිතය ගැන මීට වඩා ගැඹුරු ඇත්තක් තේරුම් ගන්න පුරුවන් වෙයි. ඔබටත් මේ වගේ දේවල් ගැන තවත් දැනගන්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්න. මේ ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක දාන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.